everyone. Hi everybody. අද අපගේ සාකච්ඡාවේ ප්‍රස්තුතිය හැටියට මා තෝරාගත්තේ ධනාත්මක හැඟීම්. හොඳයි. නිරෝණ විද්‍යාව, රසායන විද්‍යාව, භාවනායෝගී අත්දැකීම්, මාගේම භාවනායෝගී අත්දැකීම්, ඒ වගේම බෞද්ධ දර්ශනයේ සංකල්ප, ඒ වගේම පරේක්ෂණාත්මක දත්තද ප්‍රයෝගී කරගෙන ධනාත්මක හැඟීම් ඇතිවීම, තවත් වචන වලින් කියවහොත් චිත්ත සංතානයේ ඇතිවීම, චිත්ත පරිණාමය වසර මිලියන ගණනකට පෙර ආරම්භ වූයේ කෙසේද? විශ්වයේ ප්‍රථම ජීවියාගේ චෛතසික එහෙම නැත්නම් චිත්ත ශක්තියෙහි සම්භවය උචිතෝන්නතිය يعني natural selection යන න්‍යායෙන් තුලින් ඇති වූ ආකාරය, එමෙන්න ශූන්‍යතාවයේ හේවත් ආකාශ ධාතුව, එමෙන්න රුධිර ධාතුව මගින් හදවතේ ධනාත්මක හැඟීම් ඇතිවීම ආදී කරුණු රසක් පිළිබඳව සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. Everything begins with nothingness. All those emotions are constructed in your own natural neural circuits, coupled with signals from thalamus and hippocampus. Furthermore, signals modulated by hydrogen ions, in other words, protons, which are modulated within microtubules of thalamus and in the positive basket cells in the dentate gyrus of hippocampus. ඒ කියන්නේ ධනාත්මක හැඟීම් ඇති වෙන්නේ positive basket cells dentate gyrus එකේ ඔසිලේට් වෙනවා පරිසරයෙන් එන සිග්නල්ස් වලට අනුව, විශේෂයෙන්ම ශබ්ද සහ ආලෝක තරංගයන් අනුව. ඒ අනුව ප්ලේට්ලට්ස් වල සෙරටනින් හරහා ඒවා ඒ තරංග ආයාමයන්ට අනුකූලව තමයි දෝලණය වෙන්නේ. එහෙම නැත්නම් ඔසිලේට් වෙන්නේ. ඒවා මැච් වුනහම අපි යම් තීරණ ගන්න ඒ අනුව පෙළඹෙනවා. ඔබ දන්නවා විසුවල් හෝ ආලෝක තරංග මගින්, ශබ්ද තරංග ආදී උත්තේජන තුලින් ඇතිවන සිග්නල්ස් මගින්, තොරතුරු මගින්, තවත් වචන වලින් කිව්වොත් ඉන්පුට්ස් මගින් ග්ලූටමේට් නියුරෝට්‍රාන්ස්මිටර් එක ඔක්සිහරණය වීමෙන් GABA බවට පත් වේ. I mean protonation. Okay. Ester inhibitory neurotransmitter action potentials එකක් ඇතිවීමට මිලිවෝල්ට් 40කට වඩා වැඩි ධාරාව අවශ්‍ය වෙන බව කියවෙනවා. ඔබ දන්නවා ධනායන විකර්ෂණය වෙනවා, ඒ වගේම ඍණායන විකර්ෂණය වෙන ආකර්ෂණය වීමට ධන ඍණ වශයෙන් ප්‍රතිවිරුද්ධ අයනීකරණ ශක්තියින් තිබිය යුතුයි. හොඳයි. මම මාගේ නවතම ග්‍රන්ථයේ ඡේදයක් මම පුටා දක්වන්නම්. Meanwhile, some 5HT receptors stimulate dopaminergic pathways such as mesolimbic pathway, and 5HT receptors stimulate dopamine release in the prefrontal cortex, resulting in attention and motivational salience, just as dopamine is monoamylated. Then serotonin transfers sensory data from serotonin molecules into dopamine molecules, focusing attention and satisfaction, coupled with electric resistance and inhibition from GABA.
මම කලින් සඳහන් කර පරිදි කලින් මම කතා කරලා තියෙනවා ඔබ දැන් මතක් කරගන්න අවශ්‍යයි ප්‍රසිද්ධ ඉක්වේෂන් එක V සමානයි IR. එතෙන් තියෙන්නේ due to repeated firing of free due to neural activation leading to long-term memory, owing to increased firing rates and in turn deposition of information as pseudocodes in the cervical ganglion cells with the mediation of signaling from melanopsin and CGMP, cyclic guanidinogen monophosphate molecules. They are synchronized constantly by way of oscillating the database in the PB basket cells of the brain of the mother creature. ඒ කියන්නේ මව් කුසේ සිටින කලලය. By the way, as previous mentioned, when the accident to my child is concerned, before he got unconscious, he has been seen random, unrelated images and had to get them stored so that he could remember later, and has come to the stage of the subliminal mind or sleep-like situation, just like a neonatal baby, meaning without an intention or even attention, data could be stored. අපි දන්නවා සෙරොටනින් උත්තේජනය වීමෙන් පසු සුළු ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය කරනු ලබන්නේ ඇස්ට්‍රෝසයිට් සෙල්ස් මගින්. වැඩි ප්‍රතිශතයක් ප්ලේට්ලස් රුධිර පට්ටිකා ඒ තුල රැඳී සිටිනවා. එනිසා නින්දේදී පවා ඩේටා තොරතුරු යාවත් කාලීන වීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම අලුත් ඩේටා නිර්මාණය වීමේ හැකියාවද ලැබී තියෙනවා. ඒ නිසා තමයි අපිට සිහින වෙන්නේ. ඇස්ට්‍රෝසයිට් සෙල්ස් එක්තරා විදිහකින් බලුවා බයොලොජිකල් ප්‍රොසෙසර් එක තමයි ඩේටා ප්‍රොසෙස් කරන්නේ. දත්ත පාලනය කරන්නේ. පරිණාමය ගැන කතා කරද්දී නැතුවම බැරි නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් තමයි සෙරොටනින් කියන්නේ. සෙරොටනින් ඇවිදilla ධන අංශුවක්. ඒ නිසා එය ගැබා ධන අංශුවක් මගින් විකර්ෂණය කරනවා. ක්ලෝරින් අයන මගින් ආකර්ෂණය කර ගැනීමට නම් ඇම්පා රිසෙප්ටර්ස් සරහා ගැබා ධන අයන ග්ලූටමේට් ඍණායනයක් බවට පත් විය යුතුයි. ඇක්ෂන් ප්‍රසෙන්සර් නොයසේ නම් කමාන්ඩ්ස් යම් ක්‍රියා ඇති කිරීමට මොටිවේට් කරන සංඥා ඒවා ඇති කිරීමට හෝ මතක ශක්තිය මතකය ගබඩාවට ස්ථාපනය වීමට එසේ මේ සිදුවන්නේ හයිඩ්‍රොලිසිස් නම් ක්‍රියාවලිය මගින්. එනම් හයිඩ්‍රජන් ධන අයන නොහොත් ප්‍රෝටෝන්ස් හා බන්ධන ඇති කිරීම මගින් ආලෝක සංඥා හෝ ශබ්ද සංඥා visual waves brain waves වැනි උත්තේජන මගින්. හොඳයි අපි තවත් වීඩියෝකින් මුණ ගැහෙන්න වෙනවා. හොඳයි බොහොම ස්තුතියි සවන් දීම පිළිබඳව.